මම මේ ප්‍රශ්නේ අහන්නේ. අපේ වර්තමාන ජනාධිපතිතුමා කටුවපිටියට ගිහිල්ලා පොරොන්දුවක් හැටියට මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහ මේ සියල්ලට සාධාරණය කරනවායි කියලා පොරොන්දුවක් දීලා ඒ ඡන්දෙත් එතුමා අරගත්ත කියලා විශ්වාසයක් තියෙනවා. නමුත් ඒ ප්‍රකාශයත් එක්ක මේ අවුරුදු 7ක් මේ කාලේ වැලි තලාවේ සැඟවෙලා යන්න ගිය දේවල් දැන් එළිවෙමින් පවතිනවා. දැන් සල්ලි අත්අඩංගුවට ගැනීමත් එක්ක කලබල වෙලා තියෙනවා. දැන් අද ගෝඨාභය ගිහිල්ලා අපේක්ෂිත අපයක් ඉල්ලුවා. ඒවත් එක්කම හැබැයි ඔබතුමාලගේ දැන් වර්තමාන කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස දේශපාලන මණ්ඩලයේ ඉන්නකොට රත්නපුරේදී එක තැනක සඳහන් කරනවා මේ කතාව පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව. ඉන්දියාව තමයි මේ ගෝඨාභය බලයට ගෙනාවේ. ඒ තෙල් ටැංකි ගන්න ඒ කටයුතු කරන්න පහසු වෙන්න කියලා. ඒකත් එක්කම එතුමා සඳහන් කරනවා මේකේ ප්‍රධානම සැකකාරියක් වෙච්ච සාරව ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. ඇයි අත්අඩංගුවට ගන්න නැත්තේ? ඇයි ඉන්දියාවෙන් ගේන්නේ නැත්තේ කියලා. එතකොට දැන් මේ වෙනකොට ඔබතුමාලාට බලය තියෙන්නේ. ඇත්තටම දැන් මේ කියන විදිහේ ඉන්දියාවේ මොකක් හරි සම්බන්ධයක් තියනවද? දැන් අපේ රටේ මිනිස්සුනේ මේ බෙදිලා දෙපැත්තට මේ ප්‍රශ්නේ මේ බේර ගන්න හදන. එතකොට වෙනත් රටකින් වෙන කුමන හෝ රටකින් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා අපේ රටේ ජනතාවගේ මරණ මතින් ඔවුන්ගේ ජයග්‍රහණය කරලා තියෙනවා නම් අපි මේ පරීක්ෂණයෙන් පස්සේ කියන්නේ ඉන්දියාව නම් මේක පිටිපස්සේ ඉන්නේ අපි බියගුළු විය යුතුද මේක ඉන්දියාවේ කරා කියලා කියන්නේ? කිසිසේත්ම නැහැ. එකක් තමයි දැන් නලින් සහෝදරයා අපි ඒ කරන ලද ප්‍රකාශයන් අපිට මේ මොහොතේදී අපිට තිබෙන තොරතුරු මත අපිට තිබෙන ඒ තොරතුරු මත අපිට යම් ප්‍රකාශ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ප්‍රකාශය දැනටත් දැන් බලංගුත් අපි මේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන ඉතාමත් නිවැරදි ලෙස නිවැරදි මාවතේ කරමින් යනවා. මම හිතන්නේ ඒක ඔබත් ඇතුළු මේ රටේ සාතිශය බහුතරයක් මේ තමන්ගේ මුලාමතක මුල කරපු කියපු දේවල් දැන් මතක නැති. හරිද? රනිල් වික්‍රමසිංහට ඒ කාලේ කරපු දේවල් මම මතක් කරලා දෙන්නම් මට වෙලාව දෙන්න. ඒ සියල්ල අමතක කරලා ප්‍රකාශ කරන අයට හැරුණම පොදුවේ ගත්තොත් මුළු රටක් කතෝලික ජනතාව කාදිනල්තුමා ඇතුළු ඒ බෞතර දෙනා අද පිළිගනිමින් තිබෙනවා මේ පාස්කු ප්‍රහාරයට එරෙහි විමර්ශන සිදුවීමින් තිබෙනවා නිවැරදි දිශාවට. ඒක ඇතුලේ තහවුරු වෙනවා නම් ඔබ ඔය කියපු ප්‍රකාශයන් ඉතින් අපි ලෑස්ති ඒකට අදාළව ඒ කියන්නේ සාරාව එහෙම ගෙන්න ගන්න ආණ්ඩුවේ ලෑස්තියක් තියෙනවද? ඉන්දියාවත් එක්ක කතා කරලා තියෙනවද මේ මොකද දැන් ගත්තොත් අපිට ඒ අවශ්‍ය කරන සියලු දෙනාගේ ප්‍රකාශයන් ලබා ගනිමින් අවශ්‍ය මැදිහත් වීම කරන්න අපි සූදානම් ඉන්නේ. ඒ වගේ මම දැන් මේ මොහොතේ එතකොට අපි පොඩක් ඉන්න මට පොඩි වෙලාවක් දෙන්න. මොකද වැරදි ඊටාම දරුණු රට නොමග යවන විශේෂයෙන්ම පොහොට්ටු වමනාවට අද මේ ප්‍රහාරයේ සිදුවුණ ඊටාම පැහැදිලිව අද රාජපක්ෂලා වෙවුලුම් කාලා තියෙනවා කියන එක මතන මුළු රටක් අද බලාගෙන ඉන්නවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ අද ගියේ අපේක්ෂිත අප ඉල්ලලා. මොකෝ කලබල වෙන්නේ? ඇයි හොරාට කලින් කෙහෙල් කෙන වැටපනින්? ඒ නිසා දැන් කිව්වා පාස්කු ප්‍රධාන සැකකරුවෙක් කියලා කවුද? ශානි අබේසේකර. කොහෙද මොන නඩුවේද කොතනද එහෙම එකක් තියෙන්නේ කියලා මේ නිශාන්ත වර්ණසිංහ රටට අද කියන්න ඕන. රටට එහෙම ප්‍රකාශයක් කරන්න දැන් මම අභියෝග කරනවා මොන නඩුවේ කොතන කොහොමද තිබුණේ? ඇත්ත ගත්තොත් පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන නිවැරදිව කරපු ශානිව ශානිට ගෝඨ කරපු දේ දන්නව මාස 10ක දින 18ක් කිසිදු චෝදනාවක් නැතුව ඌ රඳවගෙන හිටියා. කිසිදු චෝදනාවක් නැතුව. නිසා හරි පැහැදිලිව අද මේ සියල්ල මොකද දැන් මේ රටේ පාස්කු ප්‍රහාරය විතරක් නෙමෙයි මහ බැංකු හොරකම මේගොල්ලෝ රැකපු මේගොල්ලෝ කරපු මහ බැංකු හොරකමට අදාළ විමර්ශනයන් ඇතුළු සියල්ල අද පොඩි බලකිරීමක් කරන්න. දැන් මේ කාරණාත් එක්කම අපිට දැන් පිටකොටුවට ගිහිල්ලා සත්‍යග්‍රහණය කරන්න ගියා. දැන් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂිත අප ඉල්ලනවා. දැන් මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා තියෙනවා සලයට සලකන විදිහ වැරදි කියාගෙන. එතකොට මේ කාරණාත් එක්ක දැන් යම් කිසි බලපෑමක් ඇවිල්ලා මේක නතර කරන්න උත්සාහ කරොත් ආණ්ඩුව කොහොමද මේක නතර කරනවද? මේක කරලා ඉවර කරනවද මේ ජනතාවට? කිසිදු බලපෑමකට අපි යටත් වෙන්නේ නැහැ. උපවාස සත්‍යග්‍රහ එකක් නෙවෙයි 100ක් කළත් මානව හිමිකම් නෙවෙයි තව කොහෙ ගියත්
කිසිදු බලපෑමකට අපි යටත් වෙන්නේ නැහැ. මොකද මානවිකම් එකේ සභාපතිවරයා අනීතිඥ පුංචේ මහත්මයා ඒ කියන්නේ මේ ජනතාවට පොරොන්දු වෙච්ච විදිහට මහා මොලකරු එල කරලා ඉවර විදිහට මේක පිටුපස ඉන්න මේක මේවෝපු දැන් සලේ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානීනේ. සලේ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී. ඒකට හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියෙකුට තමන්ගේ තවදුරටත් බුද්ධි තොරතුරු තමන් ළඟ තියාගන්න මොකද්ද තියෙන අයිතිය? අර ඒක තමයි බුද්ධි තොරතුරු කියන්නේ පෞද්ගලික අයිති දේවල් නෙවෙයි. ඒක රජයේ සතු දේවල්. හරි. ඒක රජයට දෙන්න ඕනේ. ඒ නිසා අපි දැක්ක අද කියන පොඩ මට විනාඩියක් දෙන්න. කවුද මේ හිටපු පොලිස් ඇමති? කවුද මේ? වීරසේකර කියනවා සලේ කිසිවෙක් පාවලා දෙන්නේ නැහැ. මොකද පාවලා දෙන්නේ නැහැ කියන එකේ තේරුම. කියන තමන් දන්න දේවල් කියලා තමන්ගේ හිතයිශීන් අමාරුවේ දාන්නේ නැහැ. ඕකනේ පාවලා දෙන්නේ නැහැ කියන එකේ තේරුම. ඉතින් එහෙම. එතකොට මම දැක්ක අද ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් අර අසුචිනාපු කෙනා. එයා කියනවා මොනම තත්ත්වයක් තුලවත් මුරපදේ දෙන්නේ නැහැ. පාස්වර්ඩ් දෙන්නේ නැහැ. ඒක තමයි මම හරිද? එතකොට මම අහන්නේ එහෙම මොකද්ද තියෙන අයිතිය? බුද්ධ්‍යංශය කියලා කියන්නේ පාගවත් පෞද්ගලික බූදලයක් නෙවෙයි. ඒක රටේ ජනතාවගේ රජයේ බුද්ධ්‍යංශය මිසක් සලේගේ බුද්ධ්‍යංශය නෙවෙයි, ගෝඨාභයගේ බුද්ධ්‍යංශය නෙවෙයි, අනුරුද්ධ දිසානායකගේ බුද්ධ්‍යංශය නෙවෙයි. ඒක රටේ ජනතාවගේ රජයේ බුද්ධ්‍යංශය. ඒකේ තොරතුරු කිසිවෙකුට පෙන්ෂන් ගියාට පස්සේ ගෙදර අරගෙන ගිහිල්ලා සංගව ගන්න අයිතියක් නැහැ. ඒක අපි ඒ විතරක් නෙවෙයි මට එක විනාඩියක් ඕනේ. මොකද දන්නවද? දැන් මේ කතා කරන්නේ කොයි කටින්ද කියලා මට දැනගන්නත් ඕන. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද? මම මතක් කරලා දෙන්න ඕන ඉතිහාසෙ මේ මහත්තුරුන්ට. ඒගොල්ලෝ මට මතක විදිහට 2002 හිටියේ හෙළවුරුමේ වෙන්නේ නැති. 2002 මේගොල්ලෝ හෙළවුරුමේ ඉද්දි රනිල් වික්‍රමසිංහ කියන්නේ මිලේනියම් සිටි දිගු දුර වීදුම් බලකාය පාවලා දීපු කෙනා. හරිද? උඩුගම්පලව යවලා ඒක එලිදරව් කරලා මට මතක විදිහට 60 70කට වැඩිය එතන හිටපු හමුදාසෙබළු ඝාතනයට ලක් වුණා. එහෙම කෙනා තමයි අද මේ දෙවියෝ වගේ සලකන්නේ. අද මේ නායකත්වයේ පිළි අරගෙන අද කටයුතු කරමින් ඉන්නේ. ඡන්දත් නැහැ, සල්ලිත් නැහැ කිව්වා. මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන කතාව මොන ප්‍රජාතන්ත්‍රවාදීද? ව්‍යවස්ථා උල්ලංඝනය කරපු මිනිස්සු, ව්‍යවස්ථාව කඩපු මිනිස්සු රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල කියලා කියන්නේ. එහෙම අය වෙනුවෙන් අද ඉදිරිපත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන්න සිදුවීමම දෛවයේ සත්‍යයක්. ඔබතුමාට මැදිහත් වෙන්න පුළුවන් නිශ්චිත ප්‍රශ්නයක් අහන්න මැදිහත් වෙන්න. හිටපු සෝල්ජර් කෙනෙක් නේද? ඇත්තටම ගත්තොත් දිදුල මතු කරපු ප්‍රශ්නේ තාමත් නිවැරදි. මංගාව නලින්ද ජයතිස්ස මහත්තයා අද මං හිතලම මේ අරන් ආව වීඩියෝ එක. ඒක නෑ කියනවා නම් දාලා පෙන්නන්න පුළුවන් වගකීමකින් කියපු කතාවක්. ඉන්දියාව මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව කියලා. ඔබතුමාලට පුළුවන්ද කොන්ද කෙලින් තියන් අදත් ඒ ස්ථාවරේ අපි ඉන්නවා කියලා කියන්න. මොකද විපක්ෂේ ඉන්නකොට එක එකව කියන්නයි ආණ්ඩුව කතර පස්සේ වෙන කියන්න ඒක අවස්ථාවාදයනේ. දැන් ඔබතුමාට කියන්න පුළුවන්ද එදා නලින්ද ජයතිස්ස කෙලින් තහවුරු කරපු කතාවක් කියනවා. තහවුරු කරපු කතාවක් ඒක. එඳා ඉතිහාසය ගැනත් අපි ඕන තරම් කියන්නම් සිරිමා බෝධියේ මේ ගාව ඇටැක් එක කරන්න මට පොඩි විනාඩියක් මේ වාස්කු ප්‍රහාරය පිළිබඳව හරි මම ඒකට උත්තරයක් දෙන්න ඕන. ඔබතුමා මේක කියන්නේ ෆෝසස් වලට හරි බුද්ධ්‍යංශ වලට හරි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ වෙන ආකාරයකට. ඔමායා නෑ මට විනාඩියක් අපිට මේ ලැබිලා තියෙන කාලෙත් එක්ක අපිට ලැබිලා තියෙන කාලෙත් එක්ක ඔබතුමන්ලට නිශ්චිත ප්‍රශ්න එකිනෙකා අතර අහගන්න අපි අවස්ථාව දෙමින් අපි ඊළඟ වටේ මෙහෙම්මම කරගෙන යමු මේ තියෙන කාර්යත් එක්ක. මේ මතු කරපු ප්‍රශ්න වලට මේ පිළිතුරු දෙන්න කාලය ගන්න. පාස්කු ප්‍රහාරය පිළිබඳව 2019 අප්‍රේල් 21 වුණේ. ඊට පස්සේ ඒ ආණ්ඩුව පරීක්ෂණ කරෙත් නැහැ. රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුව පරීක්ෂණ කරෙත් නැහැ. ඒ වකවානුව ඇතුලේ විවිධ මේ සිදුවීම පිළිබඳව එකිනෙකාගේ විවිධ ප්‍රකාශයන් තියෙන්න පුළුවන්කම තියෙනවා. දැන් පැහැදිලිව ඊටාම නිර්වුල්ව මේ සම්බන්ධයෙන් අධික විමර්ශන සහ අධිකරණ කටයුත්තක් යනවා. ඉන්ද්‍රානන්ද මහත්තයට හරි තව කාට හරි මේ පිළිබඳව එක එක කාලේ කරු ප්‍රකාශ දැන් පරීක්ෂණයක් යනවා. දැන් අධිකරණේ තියෙන්නේ. දැන් විමර්ශන ක්‍රියාවලියක තියෙන්නේ. ආයි එක එක වොයිස් කාට් හරි අරයා කිව්වා හරි මෙයා කිව්වා හරි නෑ. ඒවට අදාළ පරීක්ෂණ කරේ. ඒක කොහේද වෙන රටකද කවුද මහමොලකරුද? ඇයි මේ කලබලේ? ඒ නිසා අපි කියන්නේ මං කියන්නේ එක්සත් ජාතික පක්ෂය හරි පෙරටුගාමී පක්ෂය හරි තව කවුරු හරි නාමල් රාජපක්ෂ හරි පාස්කු ප්‍රහාරය පිළිබඳ දැන් ආයි කලබල වෙන්න ඕනේ නැහැ. ඒ පිළිබඳව පැහැදිලි ස්වාධීන පරීක්ෂණයක් යනවා. ඒකෙදි විසඳගමු. තමන්ගේ නිර්දෝෂීභාවය හරි කරව ප්‍රකාශ පිළිබඳව හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ විමර්ශන ආයතනත් අධිකරණයත් ඒ පිළිබඳව නිශ්චිත විභාගයක් විනිශ්චයක් දෙයි. ඇයි මේ එක මං කියන්නේ වැරදි තැනට මේක ගෙනියන්න එපා.
දැන් මම දැක්කා පෙරටුගාමී එකේ පෙරටුගාමී ඒකේ සරලයි ඒකාධිකරණේ තියෙනවා. ඒකාධිකරණේ තියෙන ඔයාට ඒක තේරෙන්නේ ඔයා වාමාංශිකයෙක්නේ. ඔයා වාමාංශිකයෙක් නිදි අධිකරණය කතා කියන්නේ අධිකරණ ප්‍රශ්නයක් තියෙද්දී අද ඔබතුමාලගේ අධිකරණේ ප්‍රශ්නයක් තියෙද්දී අධිකරණ ප්‍රශ්නයක් තියෙද්දී ඒක විසඳ ගන්න ඕන දැන් කොහෙන්ද? ඔබතුමාලගේ ආණ්ඩුවේ ප්‍රකාශයක් කියපු කතාවක් අධිකරණ ප්‍රශ්නයක් තියෙද්දී ඒක විසඳ ගන්න ඕන කොහෙද? ඔයා වාමාංශිකයෙක් විදියට කියන්නේ. වාමාංශිකකම ඔයා දන්න මේ එක ඔබතුමා අහපු ප්‍රශ්නේ වැදගත්කම මම නැවත අවධාරණය යෝගයක් කරා නැවත අවධාරණය කරනවා පාස් අධිකරණ විභාග වෙන්න අධිකරණයේ තුල අධිකරණයේ තුල අධිකරණය පෙන්නලා අධිකරණයේ විදිහට රටේ නීති විනිශ්චය වෙන්නේ කොයිද? ඔයාගේ ගෙදරද නෑනේ. එතකොට අධිකරණේ. එතකොට කියන්නේ ඒක නලින් අධිකරණයේ තියෙන්නේ. ඒක අධිකරණ ක්‍රියාවලියක්. නැත්නම් සාධක සහිතව අධිකරණ ක්‍රියාවලියක්. ඒ නිසා අවධාරණය නිශාන්ත මහත්තයා පුදුම රටක් මේක. ඒක තමයි අධිකරණයක් තියෙන්නේ. ඔබතුමාලා කෑට ශාන්ත වෙලාව එක එක කතා කියන්නයි. අද කියලා බයිලා ගහන්නයි දෙකක් බෑ. එහෙම නෑ. ඒක අධිකරණේ. දැන් මේ වගේ රට ඉදිරියේ කිව්වේ. වගකීමකින් කිව්වේ. මේවල තියෙනවා වීඩියෝ. එහෙනම් ඔයාලට පැනලා යන්න බෑ ඔයගොල්ලන්ට එහෙම. අවුරුත් පැනලා යන්නේ ඒවා අධිකරණේ නෑ මේ මේවා නැත්තම් පැනලා යනවා. හොඳ වෙලාවට මේකේ වීඩියෝ පිටින් තියෙනවා මේ කියපුවා. මම වගකීමකින් තියෙනවා. නිශාන්ත මහත්තයා මේක පිටිපස්සේ ඉන්දියාව මේ සැලසුම හැදුවේ කියලා. එහෙම කිව්වේ. ඉන්ද්‍රානන්ද මහත්මයා හරි අපිට පැහැදිලි ඔබතුමන්ලගේ ස්ථාවරයේ සහ ආණ්ඩුවෙන් ලැබුණු ප්‍රතිචාරය